ඔයාලා හිතන්නේ ලංකාවේ ප්‍රසිද්ධම බුද්ධංගල තියෙන්නේ අම්පාරේ විතරක් කියලද? අනුරාධපුරයේ ඊසානදිග කෙළවරේ වල්ලලි ගවසෙන කැලාවක් මැද මීටර් 100ක් උස යෝධ පර්වත දෙකක් උඩ ඊට වඩා පැරණි අභිරහස් පිරුණු තවත් බුද්ධංගලක් තියෙනවා. අද අපි යමු ඒ පදවිය බුද්ධංගල රාජමහා විහාරයට. හැබැයි මෙතනට යන එක ලීසි නෑ. පදවිය හන්දියේ ඉඳන් උතුරට තියෙන බණ්ඩාරනායක මාවතේ කිලෝමීටර් 6ක් කෙලින්ම ගිහින් ගම්මානයක් අද්දර තියෙන පෞරාණික වාහල් කඩකින් ඇතුල් වෙන්න ඕනි. එතන ඉඳන් තවත් කිලෝමීටර් 1.5ක් කැලාපාර යද්දි තමයි මේ පුදුමාකාර ඓතිහාසික නටමුන් පිරුණු පර්වත යුගලය හමු වෙන්නේ. ඇත්තටම ගොඩක් දෙනා දන්නේ අම්පාර බුද්ධංගල ගැන. ඒත් මේ පදවිය බුද්ධංගල ඉතිහාසය දේවානම්පියතිස්ස රජ සමය දක්වා. ඒ කියන්නේ මහින්දාගමනයේ සිද්ධ වුණු යුගය දක්වාම දිවෙනවා. හරියට හරි. අතීත ප්‍රාචීන කණ්ඩ රාජ්‍යයේ නැතං නැගෙනහිර කඩරොද රාජ්‍යයේ ඉතාම වැදගත් කේන්ද්‍රස්ථානයක් තමයි මේ විහාරය. දැන් අපි පර්වතය නගිමු. මෑතකදි හදපු ගල් පඩි පෙළක් තියෙනවා පළමු පර්වතයේ මුදුනට යන්න. මෙතන විශේෂත්වය තමයි ස්වාභාවික ගල්ලෙන්, ඒ කියන්නේ නැචුරල් රොක් ෂෙල්ටර්ස්. මේවායි කටාරම් කොටලා තියෙනවා. ට්‍රිප්ලෙජස්. මේවා අතීතයේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටි තැන්. පඩිපෙළ මැදදී දකුණට හැරුණාම ප්‍රධානලින් භූමිය හමු වෙනවා. එතන තියෙන ප්‍රධානලින අද බුදුමැදුරක් විදිහට පිළිසකර කරලා. ඒක පසු කරලා යද්දී තවත් සුවිශේෂී හැඩයි ලෙන් දෙකක් තියෙනවා. ප්‍රධානලෙනට දකුණු පැත්තේ තියෙන කුඩාලෙන පුරාවස්තු කෞතුකාගාරයක් වගේ. එතන ඉපැරණි සිරිපතුල් ගල්, යුපගල්, නටමුණුණු බුදු පිළිමයක් සහ උඩු යටි කුරු කරපු ටැම්ලිපියක් තියෙනවා. මේ ටැම්ලිපිය නවවනි හෝ 10 වන සියවසට අයිති කියලයි එල්ලාවල මේදානන්ද හිමියන් පවසන්නේ. පර්වතය වටා යද්දී තවත් පුදුම හිතෙන දෙයක් දැක්කා. මේ පර්වතය වටාම තැන් තැන්වල හාරලා සාදපු පොකුණු රාශියක් තියෙනවා. ප්‍රධාන පොකුණ ලින ඉදිරිපිට. අනිත් ඒවා පිටුපස. එකක් ලින් පොකුණක් විදිහට හදලා තියෙන්නේ. ඉදිරිපස පොකුණ ගාව සෙල්ලිපියක් තිබිලා තියෙනවා. ඒත් අද ඒක විනාශ වෙලා. හැබැයි අපේ ගමන එතනින් ඉවර නෑ. දෙවෙනි පර්වතයට යන්න ඕනේ. ඒකට පළමු පර්වතයේ දකුණු පසින් තියෙන පාෂාණයේම කෙටු පැරණි ගල් පඩිවලින් පහළ වනයට බැහැලා යන්න ඕනේ. මේ ප්‍රදේශය තුන් පැත්තකින්ම ඝන කැලෑවෙන් වට වෙලා වල්ලලි තර්ජනය දැඩිව තියෙනවා. ගම්වැසියන් හවස 6න් පස්සේ ගෙවල් වලින් එළියට බහින්නේ නැහැ. අපි දෙවෙනි පර්වතයේ නගිද්දි බඹරුන්ගෙනුත් බාධා ආවා. ඒත් අපි කොහොම හරි මුදුනටම ගියා. එතන තිබුණු දේවල් පළමු පර්වතයට වඩා වෙනස්. මුලින්ම කුඩා පොකුණක්. ඊට පස්සේ ගල් පර්වතයේම ඉතාම සුමටව නිර්මාණය කරපු ගල් ඇඳවල් දෙකක් තියෙනවා. කාලයත් එක්ක ඛාදනය වෙලා තිබුණත් ඒ නිර්මාණය අතිශය විශිෂ්ටයි. ඒ වගේම තමයි එතන තිබුණු ගල් උගුල. ඒක ස්වාභාවික නිර්මාණයක් වෙන්නත් පුළුවන්, නැත්තං අතීතයේ සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න හදපු එකක් වෙන්නත් පුළුවන්. හත්තිකුච්චි විහාරයේ වගේම ආකර්ශනීය ගල් උගුලක් මෙතනක් තියෙනවා. හිතලා බලන්න, අද වනයට යට වෙලා වල්ලලි ගවසන මේ භූමිය අතීතයේ උපරාජධානියක් විදිහට කොච්චර ශාස්ත්‍රීයව පවතින්නේ නැද්ද? පදවිය වැව මේ ඓතිහාසික පුදබිම ඒකට සාක්ෂි දරනවා. යුද්ධය නිසාත් නිදන් හුරුන් නිසාත් මේ තැන් ගොඩක් විනාශ වෙලා. පර්වතීය මුදුනට පෙනෙන මනරං වනගහනේ, කුඩා වැව් සහ යාබද පර්වතයේ තියෙන ලින් විහාරය දකිද්දි ගතට දැනෙන්නේ මහා පුදුමාකාර සැහැල්ලුවක්. මේ අතීත ශ්‍රේෂ්ඨ උරුමේ මහිමේ දකින්න දවසක ඔබත් පදවිය බුද්ධංගලට යන්න. අමතක නොකර මෙහි බයෝ එකේ තියෙන අපේ History Mystery YouTube channel link එක subscribe කරන්න යන්න. ඒකේ දාලා තියෙන ලංකාවේ ඓතිහාසික ස්ථාන ගැන තියෙන වීඩියෝත් බලලා comment එකක් දාන්න. ස්තුතියි.